ආයිබෝල් ළමයි අද අපි සාකච්ඡා කරන්නේ 1984 අවුරුද්දේ ආපු MCQ එකක්. ඒක කියන හරස්කඩ වර්ගඵලය 0.08යිලු. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර් නම් 80යි. මෙන්න මෙච්චර වර්ගඵලයක් තියෙනවා. බීකරෙට 0.1 මීටර උසට වතුර දාලා තියෙනලු. සෙන්ටිමීටර් 10ක් නැත්නම් 0.1ක් උසට වතුර දාලා තියෙනවා. හරි. රූපේ පෙන්වන ඇති ආකාරයට බීකරය තැටියක් මත තුලා තැටියක් මත තැබූ විට තරාදි පාඨාංකය 0.82 බිඳුවක් වේ. අන්න බලමු. තරාදි පාඨාංකය. දැන් අපි දන්නවා මේ තියෙන්නේ තැටි තරාදියක්නේ. මේ තැටි තරාදිය උඩින් වස්තුවක් මේ ජල බීකරයේ තියලා තියෙනවා. ඒකට අපි දන්නවා මෙන්න මෙතන ස්පර්ශ වෙන තැනදී මේ බීකරයෙන් මෙහා මත ඇති වෙනවා මේ පැත්තට අභිලම්බ ප්‍රතික්‍රියාව. ඊට සමාන ප්‍රතික්‍රියාවක් වෙනවා බීකරයේ මත උඩට නේද? එතකොට තුලා තැටික පාඨාංගය කියන්නේ ඔයගොල්ලන් දැනගෙන තියෙන්න ඕනේ මේ තැටි තරාදියක පාඨාංකයක් කියන්නේ ඒ තැටිය මත ලැබෙන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒක තමයි පාඨාංගය කියන්නේ. එහෙනම් මෙන්න මෙයා තමයි පාඨාංගය කියන්නේ. ඒක සමානයි. මෙන්න මේ කියන්නේ R එක. R එක කෙලින්ම සමානයි 0.8යි 2 තැටි තරාදික පාඨාංකය කියන්නේ තැටිය මත ලැබෙන අභිලම්බ ප්‍රතික්‍රියාව. හරි. ඒ කියන්නේ අපි කෙලින්ම ගන්න පුළුවන් R සමානයි 0.8යි 2යි කිලෝග්‍රෑම්. ඔක තමයි පාඨාංකය. පැහැදිලිද? පාඨාංකය කියන්නේ ඕක හරි. ඊට පස්සේ බීකරේ ජල මට්ටම 0.01 ප්‍රමාණයක් ඉහළ යන තෙක් ඒ තුලට ඇඟිල්ල දැම්මලු නේද? හරි අපි දැන් මේ බීකරේ මත තියෙන ඉතුරු බල ටික පොඩ්ඩක් ලකුණු කරමු බලන්න. මේ බීකර තැටියෙන් බීකරේ මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් එන උඩට. එතකොට මේ වතුරේ බීකරේ සමස්ත බර තියෙන පල්ලෙහාට නේද? mg බීකරේ වතුරේ ඔක්කොගෙන් බරනේ පල්ලෙහාට mg තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ බීකරේ සිරස් බල සමතුලිතතාව සැලකුවොත් උඩට ඉන්නෝ r පල්ලෙහාට ඉන්නෝ mg. r සමාන mg එනම් mg තමයි පාඨාංකය කියලා කියන්නේ. යා මෙයාට සමානයි. ඒ කියන්නේ mg ගියා ගියත් 0.8යි 2යි කිලෝග්‍රෑම තමයි. හරි. දැන් මේකට ඇඟිල්ල දානවලු. ඇඟිල්ල දැම්මහම මේකේ වතුර මට්ටම උඩ ගිහිල්ලා. හරි මම ඒක අඳින්නම්කෝ. මෙහෙම ඇඟිල්ලක් දැම්මා කියලා හිතන්න කොහොමද? ඒතර මේකේ වතුර මට්ටම කොහොම ඇඟිල්ලක් දැම්මොත් වතුර මට්ටම ගියාලු කොච්චරද උඩ? සෙන්ටිමීටර් 0.1ක්. 0.1 සෙන්ටිමීටර් උඩ ගියා. ඒ කියන්නේ ඇඟිල්ලේ පරිමාවට සමාන වතුර පරිමාණය උඩ යන්නේ. ඒක තමයි එතනින් අදහස් කරන්නේ. හරි දැන් තරාදි පාඨාංකය මොකක්ද කියලා අහනවා. දැන් මෙතන ඇඟිල්ලක් දැම්මම අපි දන්නෝ ද්‍රවයෙන් ඇඟිල්ල මත ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාවක් නේද? ඒක ඇති වෙන්නේ ඇඟිල්ල මත ඉහළ දිශාවට. ඕක ඇති වෙන්නේ ඇඟිල්ල මත. ඒක ඇති කරන්නේ ද්‍රවයෙන් ඇඟිල්ල මත. ඒක තමයි කියන්නේ උඩුකුරු තෙරපුම කියලා. ඒතර උඩුකුරු මේක නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව හිතුවොත් ද්‍රවයෙන් ඇඟිල්ල මත උඩුකුරු තෙරපුම උඩට එනොනම් ඇඟිල්ලෙන් ද්‍රවය මතත් එන්න ඕනේ ඒ හා සමාන බලයක් අනිත් පැත්තට. ඒකට අපි කියනවා යටිකුරු තෙරපුම් බලය කියලා. එහෙනම් ද්‍රවය මත ඇති වෙන u එකක් යටි පැත්තට. දැන් මෙන්න මේ බීකරේ සමුල්තාව සැලකුවොත් බීකරේ මත දැන් පාට අපි බල ටික ලකුණු කරන බීකරේ ඇඟිල්ල අමතක කරන්න ඕනේ. මෙතනින් පතුලෙන් තියෙනවා මම දැන් අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් කියලා ගන්න එක R1 කියලා හිතමු. පල්ලෙහාට තියෙන mg. ඊට අමතර පල්ලෙහාට u කියලා එකකුත් තියෙනවා. u එකකුත් තාම ඩොයි. එහෙනම් මෙයාගේ සිරස් සමීතාව ලිව්වොත් උඩට ඉන්නෝ r dash පල්ලෙහාට ඉන්නෝ u ධන mg. දැන් අපි දන්න මේ r සමානයි පතුල මත r dash මයි නේද? එහෙනම් පාඨාංකය කියන්නේ මෙයා තමයි. මේක තමයි පාඨාංකය. පාඨාංකය කියන්නේ r dash ට. ඒක සමාන නෝ දැන් u ධන mg ට. ඔන්න අලුත් පාඨාංකය. හරි mg ට අමතර තව u එකකුත් ආවා. දැන් mg නේ අපි හොයාගත්තා 0.8යි 2යි කිලෝග්‍රෑම්. u හොයාගන්න ඕනේ. u ලියන්න පුළුවන් අපි දන්නවා u සමානයි v ρ g. මෙතන v ρ g ආදේශ කරොත් මෙතනින් එන්නේ නිව්ටන් වලින්. අපිට කිලෝග්‍රෑම් වලින් ඕන වෙන්නේ. එහෙනම් අපි ලියන්නේ u සමානයි v ρ විතරයි. g දාන්න යන්න එපා. අතර කිලෝ වලින් නිව්ටන් වලින් එන්නේ. v
V කියන්නේ ඇඟිල්ලේ ගිලිච්ච පරිමාව. ඒ කියන්නේ විස්ථාප තරල පරිමාවනේ. ඒක සමානයි. මෙන්න මෙච්චර වතුර ප්‍රමාණයෙන් උඩ ගියේ. ඒක හරස්කර වර්ගඵලයෙන් ගුණ කරාම එනවා. ඒ ගිලන පරිමාව. එතකොට හරස්කර වර්ගඵලය 80යි. උඩ ගියේ 0.1යි. 0.1 කියන්නේ 1ට 10යි. මේක ඝන සෙන්ටිමීටර එන්නේ. ඝන මීටර කරන 10 ඍණ 6 දාන්න ඕනේ. රෝ කියන්නේ ජලයේ ඝනත්වය 1000යි. එතකොට මෙතන කැපුණාම මෙතනින් එනවා 8 වැඩි කිරීම 10 ඍණ 3යි කිලෝග්‍රෑම්. ඒ කියන්නේ 0.008යි කිලෝග්‍රෑම්. එහෙනම් මෙන්න මෙතන U අපි දන්නෝ 0.008යි. මේ දෙන්න එකතු කරාම අපිට දැන් අලුත් පාඨාංක එනවා 0.828යි කිලෝග්‍රෑම්. ඔන්න අලුත් තරාදි පාඨාංක. ඒක වැඩි වුණේ හේතුව තමයි කලින් ඇඟිල්ල දාන්න කලින් පාඨාංකය අඩුයි. පස්සේ වැඩි වුණා. හේතුව තමයි අර උඩුකුතරේකට සමාන එකක් ජලයේම දැත් වෙනවා යටි පැත්තට. ඒතර mg ට අමතරව තව u එකකුත් එනවා. මේ දෙකේ එකතු තමයි පාඨාංකය කියලා කියන්නේ.